සුබදසක් සියලුමට සිනමන් අමුඩි YouTube channel එකේ අපි ළඟම ගොඩක් අත වීඩියෝ දෙන්නම් මුල මෙන්න දෙයක් කියන්නම් සිනමන් අමුඩි YouTube channel subscribe කරලා share කරන්න ඒ වගේම ඔයාලම වීඩියෝ එක like එක comment එක මුලින්ම දාගෙන යන්න වීඩියෝ එක skip කරන්න එපා බලන්න අනිවාර්යයෙන්ම මොකක්ද මේ වෙනස කියලා. දැන් ඇත්තටම කියනවා මේ කාලේදී පුරුදු තැලීමක් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මිල වැඩි නිසා රුපියල් 4000 පැනවල නිසා ගොඩක් කට්ටිය පුරුදු තලවනෝ තලු නැතුණා. ඒකෝට තලුම් කට්ටිය කරන්නේ ඇවිල්ලා නිතරම බලන්නේ පඳුරු දින ලාගහ තමයි කපන්නේ. මෝරත් එක කපන්නේ නැහැ ඒගොල්ලෝ. ඒකෙන් අවාසි වෙන්නේ පුරුදු වතු හිමියාට. හරි? හොඳට බලා ගන්න දැන් ගොඩක් කට්ටිය පුරුදු තලනකොට දැන් මේ කාලේ ඒගොල්ලෝ කියන තලු يعني තලන කට්ටිය කියනවා තලන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තලන ඉඳන් මෙහෙම. දැන් අපි කියමු පුරුදු දැන් තැන නැති කාලේ පුරුදු තලනකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර දැන් මදුර මැෂින් එකෙන් දාලා මෙහෙම දානකොට මේ වගේ තියෙන හයි එක සාමාන්‍ය ක්‍රමයක් තියෙන මදින විදියක්. මේ ඉන්සයිඩ් දාලා මෙහෙම මදින්න ඕනේ. ඒ කියන්නේ තැල්න කාලේදී සාමාන්‍ය ප්‍රමාණය තමයි ඇති. දැන් මේ කාලේ දැම්මට පස්සේ වෙන්නේ මේ පුරුණ ඔක්කොම අර මැෂින් එක දාලා හයියෙන් මදින නිසා. හරි ඒක නිසා දැන් මේකේ අවාසි වෙන නම් මම ඔයගොල්ලන්ට මේ පුරුණ තල්න දැන් මේ තැල්න කාලේ තැලුවන් පස්සේ හරි දැන් ගොඩක් කට්ටිය තැල්න කාලේ පුරුණ තල්නවා. හරි දැන් පුරුණ වලට හොඳ මිලක් තියෙනවා. හරි මම කියන්නේ මේ තල්න මහත්තුර ගොඩක් බලා ගන්න කියන්නේ අපේ අර මගේ ඉන්න මහත්තු සෙට් එක ඔක්කොම දැන් ඒගොල්ලෝ කුණු දැන් මේ තැල්න කාලේ ගන්නකොට මේ ලෙල්ල මෙතනින් හරි ඒ කියන්නේ පිහිය මෙහෙම එනවා දිගට හරි මම බලා ගන්න පිට ලංකලා බලන්න හරි මේ පිහියාම පස්සේ මේකේ හරි දැන් මේ ලෙලි ඒගොල්ලෝ ගොඩක් කට්ටි ගන්නනේ මෙහෙම ලෙලි ගලවන්න බෑ ඇත්තටම හරි ගලවනවා මේ පිහියෙන් ගලන්නේ මේ ලෙලි ගොඩක්ම කරන්නේ කප්ප තමයි මේගොල්ලෝ ගන්නෙ හරි ඒ කියන්නේ ටිකක් අමාරු තරන්නත් ඒ කැරෙන්නේ නැහනේ හරි ඊට මේ ලෙලි මේ පිහියෙන් කපනවා මෙහෙම හරි ඒ කියන්නේ මෙහෙම අර පිහියෙන් කප තමයි ලෙලි ගන්නෙ මේ හොඳේ බලා ගන්න හොඳට තැලෙන්නේ නැහැ නමුත් අර වෙලා තියෙන හේතුව තැලෙන්නේ නැති කාලේ මේක කරන්නේ මෙහෙම ලෙල්ලේ මෙහෙම එතකොට ගොඩක් ලෙලි වලට හානි වෙන මොකද මේක හේතු වෙන්න නම් ලෙල්ල අරගෙන හරි මොකකින්න දැන් මේ තැලුණා මේක සාමාන්‍ය වෙලාවක් තමයි යන්නේ තලන්න මොකද තැලෙන්නේ නැතුනම පිහවත් දුවන්නේ නැහැ හරි මේ ලෙලි ඒකයි මම කියන්නේ තැලුණ නැති කාලේ පුන් තලන්න එපා කියලා ඒ කියන්නේ ගහටත් ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඉඩම් හිමිලත් ප්‍රයෝජනයක් නැහැ. හරි මම පෙන්නන්නේ ඒකයි. මම දැන් සාමාන්‍ය වල පෙන්නදී දැන් මම මේ ලෙල්ලක් ගත්තා C4 පහ ලෙල්ල. මේ C5 ලෙල්ල. හරි. ඔයාලට පෙන්නන්නේ මේ ලෙල්ලේ කිසිම අර කහට ගතිය කිසිම දෙයක් නැහැනේ. හරි කුරුන් තැල්ල කාලේ මේ අත්වල සම්පූර්ණම තනිකර කහට. එතකොට මේකේ මේ ඔයාලට පෙන්නන්නේ මේ හරි මේකේ තැලුම් බවක් පේන්නේ නැහැ. මම ලෙලි කපලා ගත්තා වල පේන්නේ ඒ පේන්නේ නැහැ. ඒක 30ක් විතර මේ ගහේ 30කට මේ ගහේ තමයි තියෙන්නේ. එතකොට මේ ලෙල්ලේ තියෙන අර ඒ කියන්නේ මේ ලෙල්ලේ කහට ගතිය, තෙල් ගතිය ඔක්කොම අඩුයි. ඊට පස්සේ තව කරන වැඩක් තමයි මේගොල්ලෝ දැන් අපේ කටට ඕන සල්ලි නේ මේ වීඩියෝ ස්කිප් කරනකොට ඩික්ටේ අහගන්න විනාඩි 7කට විතර වේවි. ඒක මේ ලෙලි සාමාන්‍යයෙන් කියන්නේ මද පවන වෙරන්න කියන්නේ. හරි. අපේ කටට සල්ලි ඕන නිසා මේක අද පුළුවන් නම් අද හන්දි කරලා හෙටම කඩේට දානවා. හරි. ඒක නිසා මේකේ මේ වගේ මේවා දාන්න එපා තද අවුනේ. තද අවුලම බේරෙනවා. මේකේ තියෙන කහට ගතිය යනවා. තෙල් ගතිය යනවා. හරි කියලා ගතිය මේවා වෙරන්න මද පවනේ. ඒක තමයි මේ අර කහට ගතිය තැල්න කාලේ මේ ලෙඩ උගාගෙන තැම්පත් වෙලා සාමාන්‍යයෙන් සිල්සන 17 තමයි වෙලන්න කියන්නේ. ඒ කියන්නේ මද පවන සාමාන්‍ය අවුදුම උෂ්ණත ප්‍රමාණයක. ඉතින් අපේ කට්ටිය කරන වැඩ තමයි මේ කාලේ හලන්න එපා. හරි? මේවා තද අවුල් දාලා වෙලන්න එපා. කුරුඳු අවුල් දාලා වෙලන්න එපා. හරි? ඒකයි විතරක් මම කියන්නේ. ඔයාලට කියන සාමාන්‍යයෙන් මේ කොච්චර ප්‍රමාණයක් අහකද කියලා. හරි? අපි සාමාන්‍යයෙන් බලමු තැලෙන ගහට සාමාන්‍ය කියන්නේ තුන් තැලන ගහක් බලමු අපි පොඩ්ඩක්. තැලනකොට මේ ඉස්ම අනිවාර්යයෙන්ම උඩට එනවා. හරි? ඒ කියන්නේ තැලන ගස්වල. දැන් මේ ගස්වල සාමාන්‍ය බෝල කුරුඳු එහෙම තැලෙනවා. මොකද බෝල කුරුඳු සාවර තියෙන නිසා. හරි? මේ සාමාන්‍ය ගන්න මදින්න ඕනේ. හරි? එතන මැද්දම් බස් වල වෙනවා පෙන්නන්න. හරි? මේ තියෙන්නේ මේකේ කහට ගතිය. හරි මේ කහට ගතිය අනිවාර්යයෙන්ම ලෙල්ලට උරාගත්තා තමයි මේ ලෙල්ලේ තියෙන බර ගතියනේ. දැන් මෙහෙම කරාම මේක ලෙලි බොල්. කොච්චර හන්දි කරත් බර නැහැ. හරි? ඒකයි කියන්නේ නිතර මම පුලාම කියන්නේ කුරුඳු තැල්න කාලට කරන්න මේවට වෙන ගොඩක් අසාධාරණ වෙන හින්දා තමයි කියන්නේ කරන්න එපා කියලා. හරි? දැන් මේ තැල්න කාලේ තේරෙනවනේ මේ. බලන්න ඔය. මහ වෙලාවක් ගියද යනකො. හරි? මන්න දැන් ඔයාලට පේනවාද මේ ගහේ තියෙන වෙනසයි මේ තැලෙන ගහේ තියෙන වෙනසයි. හරි? මේ මොන බලන්න හරි. අන්න කහට ගතිය පේනවද ඔයාලට?
හරි ඒකයි කියන්නේ මේවා හරි මේ ලෙල්ල හරි මේ නිකන් අර පොලිෂ් එක වගේ ඇතුළේ ලස්සන තියෙනවා දැන් මේකේ තියෙන මේ තෙල් ගතිය හරි මේකේ තියෙන මේ තෙල් ගතිය මද අවුල් දාලා වෙලන්න ඕනේ හරිද මද අවුල් දාලා වෙලන්න ඕනේ එතකොට තමයි මේකේ තියෙන තෙල් ගතිය උඩාගෙන මේ ලෙල්ල බර වෙන්නේ හරි ඉතින් අපේ කට්ටියට කොච්චර ගුවත් තේරුමක් නැහැ කියන්නේ මේ ගැන හරි කොච්චර ගුවත් මේගොල්ලන්ට ඕනේ මුදල් පමණයි හරි ඒක නිසා මේ පුරුදු ඇත්තම කියනවා නම් පැලන කාලට ඕගොල්ලෝ තලා ගන්න හේතු මොකක්ද නෙමෙයි මේ ඉතින් ඩැමේජස් ගොඩක් තියෙනවා සමහර ලෙලි දැන් ගොඩක් කට්ටිය දැන් මෙහෙම ගත්තාන් පස්සේ මේ ලෙලි අනිවාර්යයෙන්ම මෙතනින් කපන්න ඕනේ ඒක මම දැක්ක ගොඩක් කට්ටිය මේක මෙහෙම දානවා තලන කට්ටිය එහෙම බෑ මේ මෙතනින් කපලි වල ලස්සන හරි ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ මොකක්ද නේ ඔයාලට කියන්න ඉස්සරහට සමහරකට පුරුදු තරණ මැෂින් හැදෙන්න පුළුවන් හරි ඒවා දැන් අධ්‍යයනය කරගෙන යන ගොඩක් කට්ටිය ඇත්තට මටත් වෙලාවක් නැහැ ඒකට යන්න ගොඩක් සර්ගෙන් ඩවුන්ලෝඩ් මට එන්න නැත්නම් ඉන්න කියලා මේක මේ ප්‍රොඩියුස් කරගන්න පුරුදු තරණ මැෂින් එක හන්දි කරන එක ගාන එක හරි එන්නකො ඒක නිසා නිතරම මම කියන පුරුපුලාම කියන පුරුන් තරණ කාලට පුරුන් තරන්න එපා ඒකේ අවශ්‍ය තමයි නිතරම මම කියනවා ගහේ 35ක් 40ක් ගහේ දිනනවා ඒක නිසා තරන්න එපා මෙන්න මේ වගේ ලෙලි බෝල් වෙනවා හරි මේ ලෙල්ල කපලා යන්නේ මම පෙන්වන්නේ හරි ටයිල් කාලට පුරුන් තරන්න හරිද එතකොට මේකේ තියෙන සාවරේ මේ තියෙන මේ හරි මේ කහට ගතිය වෙනවා ටයිල් කාලට පුරුදු මම කිව්වනේ ටයිල් නැති කාලට පුරුන් තරන්න යන්න එපා මෙන්න තේරෙනවනේ තත්ත්වය හරි ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න කුණ්ඩු මිල අඩු වීමක් වෙන්නේ නැහැ මොකද ඒකින්ද කුණ්ඩු මිල හොඳම තියෙනවා සුපිරි මිලක් තිය කුණ්ඩු වලට ඒ නිසා ඕගොල්ලෝ ලබන දැන් මේ දවස්වල ඇටමල් තියන්නේ දැන් මල් ගොබුල් වීගෙන යනවා ඇට වීගෙන යනවා ඇට කරනකොට පුරුන් තරන්න ලෑස්ති කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් පස්සේ නැයි වෙනකොට වගේ හරිද ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් දෙසැම්බර් වලට පුරුදු තරන්න පුළුවන් ඕන කාලයක් හරි මේ ඇත්තම තව වීඩියෝ එකක් දෙන්නම් අර පැලපහේ සිස්ටම් වීඩියෝ එකක් දෙන්නම් මම මේ ගෙනයි මොකක්ද මේ කියන්නේ මේවට කරන අකටයුතුකම් වලට හරි ඒ කියන්නේ ලෙලි ඉක්මනට වේල ගන්න ඕනේ දැන් මේ දවස්වල අවුව පාන නිසා ලෙලි අවුව දාන්න ඕනෙත් නැහැ ක්ෂණිකව වේල දැන් මේ කාලේ වෙන මේ ලෙල්ලම මේ විනාඩි ගානට හරි මේ වෙන මේ විනාඩි ගානට මේ ලෙල්ල ලැකද යනකො මේ අවුවේ මේ සාමාන්‍ය මේකක් තියෙන්නේ හරි එහෙනම් වීඩියෝ බලන්න වීඩියෝ ෂෙයා කරන්න ලයික් එකක් දාන්න සුබ දවසක්